අලුත් දේවල් පරණ දේවල් වලට අපහාසයක් තමයි. ලිරික්ස් වල කිසි තේරුමක් නැහැ. ආලවන්තකම කොල්ලකන්නමට දීලයන් හඳ ගැස්ම මේවා සින්දුද කියලා. එම කට්ටිය මට බනින එක ගැන මට ඇත්තම කිසිම කරදරයක් නැහැ. ඩැඩි බෑන්ඩ් එක මට දෙවනි සින්දුව දුන්නේ නැහැ. ඒ ඔක්කොමටම මට සෑහෙන්න මානසික වැටලා තිබ්බේ. ඇත්තම කියනවා ડિප්‍රෙෂන් කියන එක මට හොඳටම වැටුණා ඒකේ. තමයි මේ ලෝකෙට ඇවිල්ලා තින්නේ ඇයි? This is Paradox Podcast. ඔයාලව අදත් අලුත් එපිසෝඩ් එකකට සාදරයෙන් පිළිගන්නවා. අද අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්නේ ගායකයෙක් වගේම මේ දවස්වල සෑහෙන ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන සින්දු කීපයක්ම රචනා කරලා තියෙන කෙනෙක්. ඒ තමයි සංකබී. කොහොමද? ඉතින් මොකද වෙන්නේ මේ දවස් ටික අලුත් තොරතුරු? අලුත්ම තොරතුරු තමයි මම මේ කොළඹ ස්ටූඩියෝ එකක් ඇරියා. රාගම තමයි තිබ්බේ මෙච්චර කාල අදීශ බීට්ස් එක්ක. දැන් මම නාවලටත් මගේ සද්ද ගේන්න කියලා තමයි ඉතින් try කරන්නේ. ඒක තමයි දැන් මේ කාලේ යන්න දිගටම outright play යොහානික record label එකේ මම director of music ඒගොල්ලන්ගේ ඔක්කොම ආටිස්ට්ලා සෑහෙන්න හරි exciting කාලයක් මේක. මොකද අලුත් ආටිස්ට්ලා සෑහෙන්න talented කමිට්මන්ට් එක තියෙන ආටිස්ට්ලා ගොඩක් එනවා මාකට් එකට. ඉතින් ඒගොල්ලන් එක්ක මට වැඩ කරන්න හම්බ වෙනවා. මගේ අඩුපාඩුකම්මුත් මට එතකොට පේනවා මම කොච්චර මහන්සි වෙන්න ඕනේද කියලා. අනිත් එක මේ ඉතින් මේ කාලේ මගේ මං හිතන ජීවිතේ තියෙන සතුටුම කාලයක්. මේ සංක ඔයාව දැන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය මියුසික් ගැන උනන්දුවක් තියෙන කට්ටිය අපි කට්ටිය දන්නවා. හැබැයි කියන්නේ අනිත් කට්ටියට දැනගන්නත් එක්ක අපි කියමු ඔයා මේ කියන්නේ රයිටර් කෙනෙක් විදියට කරපු සින්දු මොනවද කියලා. ඔව්. ඉතින් ඔක්කොම දන්නවා මම ලියපු චන්ද්‍රයන් පිදු ඩැඩි බෑන්ඩ් එකට මිතුරේ කියන් කියලා සින්දුවක් තියෙනවා රිවර්ස් මියුසික් වීඩියෝ එකත් එක්ක. ඒක මේ ඒකත් ඒ කාලේ ගොඩක් පොපියුලර් වුණා. මේ දෙරණ වීඩියෝ මියුසික් වීඩියෝ අවෝඩ්ස් එකකින් උත් අවෝඩ් එකක් දෙන්න. ඊට පස්සේ ඩයස් කෙනන්ගේ ෆ්‍රීස් බෑන්ඩ් එකත් එක්ක සඳක් වෙලා මනරම් ආලවන්තකම ඒකත් ඒ දෙකම සන. ඔව් ඔය තමයි ගොඩක්ම ඒ වුණාට එකක් අනුරාගෙන් මගේ සින්දුව ගොඩක් අමතක වෙන සින්දුවක් ඒ දන්නේ. අනුරාගෙන් ඒක ඇත්තටම කියනවා නම් ඒක මගේ මියුසික් කරියර් එකේ හයිලයිට් එකක්. මොකද TikTok එකේ ඒක ගියා මම හිතා දැන් 60000ක් තක මියුසික් වීඩියෝස් හදලා ඇති ඒකට. යා අනුරාගෙන් sorry සංක. නෑ දැන් ලිරික්ස් ලියනවා වගේම කම්පෝසර් කෙනෙක්. දැන් කම්පෝස් කරන එක කොච්චර වැදගත්ද ලිරික්ස් ලියන එකට? මං හිතන්නේ මේ දෙකම ඒ දැන් මොඩර්න් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ කම්පෝසින් පැත්ත පොඩ්ඩක් ඉස්සරහින් ඉන්න ලිරික්ස් වලට වඩා මේ මම ඉන්න කමර්ෂල් මියුසික් සීන් එකේ. මොකද සින්දුවක මෙලඩි එක තමයි ගොඩක් ඒගොල්ලන්ට ගොඩක්ම පළවෙනියටම හිටින්නේ ඔළුවේ. ඒක තමයි පළවෙනියටම ප්‍රේක්ෂකෙක් අහද්දි පළවෙනියටම මේ ඇහෙන දේ එක්ස්පෝස් වෙන දේ තමයි මියුසික් වීඩියෝ එක කරනවාම මෙලඩි එක. ඉතින් මෙලඩි එක කම්පෝස් කරන එක මං හිතන්නේ මං හිතන විදිහට සෑහෙන්න මේක one of the most important aspects. මම ඇත්තටම කියනවා නම් දැන් ලිරික්ස් ලියන එකත් මෙලඩි එකත් එක්ක විතරයි මං ගොඩක් දුරට කරන්නේ. මොකද මම තේරෙනවා ලිරික්ස් ලියන එක මෙලඩි එකට ලිරික්ස් ලියද්දී ඒ කියන්නේ මේක හොඳටම කරන සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නේ ගොඩාක් මට වඩා හොඳට කරන ගොඩාක් මේ සොංග් රයිටර්ස්ලා ඉන්නවා, ලිරිසිස්ට්ලා ඉන්නවා. හැබැයි මට මෙලඩි එකක් අසල ලිරික්ස් ඔබුවාම නිකන් මට ඒක ඔබන සීන් එකක් තියෙන. ඒ කියන්නේ අර ඒක ලස්සනට ෆ්ලෝ වෙන්නේ නැතුව මට කියන්න පුළුවන් මේක මේ සින්දුව ලිරික්ස් ලියලා තියෙන්නේ මෙලඩි එකට කියලා. ඉතින් මම අර ඒකට එච්චර කැමති නැති නිසා මම කම්පෝස් කරන ගමන් තමයි ලිරික්ස් ලියන්නේ. මේ දවස්වල දැන් සෑහෙන AI වගේ ටෙක්නොලොජිස් යූස් වෙනවා මියුසික් වලට. එතකොට AI කවර්ස් හැදෙනවා. ඔයා මොකද හිතන්නේ මේ ඒ දේවල් මියුසික් ඉන්ඩස්ට්‍රි එකට මියුසික් වලට එකතු වෙනවා කියලා? මම නම් ඇත්තටම කියනවා නම් මම කැමති කියන්නේ යථාර්ථය තමයි ටෙක්නොලොජි ඇඩ්වාන්ස්මන්ට්ස් එක ටෙක්නොලොජි එක වැඩි දියුණු වෙන එක නවත්තන්න බෑ කාටවත්. කොච්චර කෑ ගැහුවත් කොච්චර Facebook එකේ ගිහලා ඇඬුවත් කොච්චර තරහ වුණත්
ටෙක්නෝලොජි කියන දේ ටෙක්නෝලොජි. ඒක කවදාක්වත් නවතින්නේ නැති, ඒක කවදාක් ඒක නවත්තන්න බැරි දෙයක්. ඉතින් මේ අපි දැන් එන ටෙක්නෝලොජි මේ අපි මේ ඇවිදන් එන මාර්ගයේ ටෙක්නෝලොජි මෙතන තමයි next step එක artificial intelligence කියන්නේ. ඉතින් අර දැන් ගත්තොත් දැන් අපි ගන්න කැමරාස් ඉස්සර view finders කියලා දෙයක් දන්නේ නැහැ නේ. ඉතින් view finder එක ආවහම view finder එක පාවිච්චි කරපු නැති photographers-ලා වැටුණා. වැටිලා ඉදිරියට ගියා. ඒ කියන්නේ අර ආටිස්ටික් අර ආටිසන් කට්ටිය ඉන්නවා. හැබැයි ඒ කියන්නේ 100.05ක් වගේ කට්ටිය අර ආටිස්ටික් විදිහට තාම කරගෙන යනවා. හැබැයි ෆොටෝග්‍රෆි කියන ශාස්ත්‍රයේ ඒ කියන්නේ සෑහෙන ලොකු දෙයක් කරලා view find එකත් එක්ක දැන් කොච්චර දේවල් ඇඩ් වුණාද ඒකට. ඉතින් අපි දැන් යන මේ ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්මන්ට්ස් අපි ඔක්කොම මේ ඒක ගන්න ඕනේ. කියන්නේ ටෙක්නොලොජි එකේ ඇඩ්වාන්ස්මන්ට් එක නරකටත් පාවිච්චි කරනවා හොඳකටත් පාවිච්චි කරනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. හරි. ඉතින් ඒක මම කියන්නේ තමන් හොඳටම ඒක ගැන ඉගෙනගෙන තමන්ගේ ශාස්ත්‍රයට ඒක බලපාන විදිහ වටහාගෙන ඒක පාවිච්චි කරලා මේ තමන්ගේ මේ කොම්පිටිෂන් එකට වඩා ඉදිරියට යන්න ඒක හොඳම ටූල් එකක්. මම පාවිච්චි කරනවා. මම දැන් ගොඩක් ප්‍රොඩියුසර්ස්ටයි song writersලා ඔක්කොම පාවිච්චි කරනවා ඉන්ස්පිරේෂන් වලටයි. මම හිතන්නේ ටිම්බර්ලෑන්ඩ් එහෙම දැන් ටිම්බර්ලෑන්ඩ් නේ සුනෝ මං හදලා දෙන්න මං හිතන්නේ. ඒ මම නම් ඇත්තටම කියනවනම් සුනෝ පාවිච්චි සුනෝ නම් මරෝ මොකද මේ අයිඩියාස් ගන්න පුළුවන් ඉන්ස්ට්‍රුමෙන්ටල්ස් ජෙනරේට් කරන්න පුළුවන්. මම ඉන්ස්ට්‍රුමෙන්ටල්ස් දැන් 15ක් 20ක් විතර ජෙනරේට් කරලා මම සින්දු ලියනවා ඒවට. ඒ මම ප්‍රැක්ටිස් එකටත් වෙනවා. එතකොට අයිඩියාස් වලට එනවා. ඊට පස්සේ ඒ සින්දු මට ප්‍රොඩියුසර් කෙනෙක් ළඟට යවලා හදා ගන්න පුළුවන් ඒ ප්‍රොඩියුසර්ගේ ෆ්ලේවර් එක දාලා. නැත් මගේ යාළුවෙක් කරනවා හිබ්ෂි කියලා ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා. එයා කරනවා මෙලඩි එකක් අරගෙන ඒක මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකකට දාගන්න ඕන නම් ඒක එයා ළඟ නැත්තම් එයා මේ මෙලඩි එක ප්ලේ කරලා සුනෝ එකෙන් ඒක ලබා ගන්න. ඒ වගේ ස්ට්‍රැටජිස් පාවිච්චි කරලා අපේ ටෙක්නොලොජි කියන දේ අපිත් එක්ක එකට යන්න ඕන දෙයක්. ඒක වෙනස් කරන්න බෑ කොහෙටවත් කවදාකවත්. රොක් කවර්ස් වගේ රාසයි මගේම සින්දු ටිකක් කරලා තිබ්බා. කියන්නේ අපි හිතපු නැති විදිහට. ඔව්. ඒ කියන්නේ මටත් මගේත් ඇස් දෙක මාර විදිහට මගේ කන් දෙක මාර විදිහට ඕපන් වුණා. ඒ කියන්නේ මගේම සින්දුවක් මම මේ වර්ෂන් එකේ හද්දි දැන් ආලවන්තකම එකට කරලා තිබ්බ එකක්. මාර ලස්සනයි. ඊට පස්සේ තුන් තේරෙල්ලක් එකට කරලා තිබ්බා. ඒ රොක්සාමිනේ. මම එයා කරන දේ මතර මම මාර විදිහට අගයනවා. මොකද කොහොමත් මට එන්න තියෙන රෙවෙනියු එක එනවා ඕකේ. ඒ මට එන්න තියෙන ආටිස්ට් එන්න තියෙන රෙවෙනියු එක කන්ටෙන්ට් ID එක නිසා එනවා. ඉතින් මං කියන්නේ තව ඕන විදිහට මම සින්දු කරන්න හිටින තරමට මට හොඳයි කියන එක. සමහර අය හිතනවා ඒක මේ කියන නිර්මාණයට කරන හානියක්. ඒතකොට ඒ වගේ. එතකොට මම දැක්ක මේ ඉන්ෆිනිටි බෑන්ඩ් එකේ එක්කෙනෙක් ඒක මේ ඇත්තටම try කරනවා මේ සින් කරන්න. ඉතින් මම හිතන්නේ හොඳ දෙයක්. ඔව් හොඳ දෙයක් තමයි. ඉතින් මොකක් හරි මේ කොහොමද අලුත් දේවල් පරණ දේවල් වලට අපහාසයක් තමයි. හැබැයි ඒ අපහාසයේ ඒක මේ ඒ අපහාසය වෙන්නේ නැත්නම් ඒක එතනින් එහාට යන්නේ නැහැ. ඒක දැන් රිනිව් වෙන්න කියනවා කියලා හිතන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු පරණ සින්දුවක් කියලා. දැන් ඒක කරලා ඒ දවස්වල කට්ටිය ඒක අහලා ඒක ඩෙඩ් වෙලා තියෙනවා. ඔව්. හැබැයි මේ වගේ දෙයකින් ආයේ ඒ ඔඩියන්ස් එක ඔව් මම වුණත් ඊට පස්සේ ගිහිල්ලා බලනවනේ මේ පරණ ආටිස්ට් කවුද එහෙම කියලා. අනිවාර්යෙන්. අන්න ඒකත් සෑහෙන්නම ලොකු දෙයක්. රොක්සාමි කරන දේ ගත්තොත් ඒ දැන් අලුත් ජෙනරේෂන් එකේ මං හිතන්නේ මේ කැමරා පිටිපස්සේ ඉන්න මල්ලිලා අර එයා කරන දේ දාන සින්දු ගොඩක් අහලත් ඇති කියලා. හරි. හැබැයි ඒ අහලා දිනද? හරිනේ. ඉතින් ඒ ආටිස්ට්ලා ඒගොල්ලන් කරපු නිර්මාණය ඒගොල්ලන් කරපු මෙලඩිස් ලිරික්ස් ඒ ඔක්කොම ආයෙත් එනවනේ හයිලයිට් වෙනවනේ. ඒකට බනින්න නැතුව ඒක ඉගෙන ගන්න. අන්න ඒක තමයි මම ඔක්කොමලට කියන්නේ. ඒ බනින්න එපා ඒකට ඉගෙන ගන්න කියලා. මේ දැන් ඔයාගෙන් ඊට පස්සේ අහන්න ඉන්නේ සනාගේ ආලවන්තකම දැන් සෑහෙන හිට් එකක් වුණා. දැන් ඒකට මාත් වීඩියෝක් කරා. මේ ඒක නෙමෙයි මම කියන්නේ. මේ සමහරු දාලා තියෙනවා කියන්නේ. ගොඩ දෙනෙක් නෙමෙයි. ඊටාම පොඩි දෙනෙක් දාලා තියෙනවා මේ ලිරික්ස් වල කිසි තේරුමක් නැහැ. මේවා සින්දුද කියලා. ඔයාගේ පැත්තෙන් බැලුවම මොකක්ද ඒකට? මං හිතන්නේ පොප් ශාස්ත්‍රයේ සින්දු අහන්නේ ගොඩක්ම දෙනෙක් අර එක සතුටක් කියන පොසිටිව් ඉමෝෂන් එකකුයි නිකන් පොඩි වයිබ් එකකට. ඒ සින්දු ලියද්දී මම ගොඩක්ම බලන්නේ එක්කෙනෙක්ගේ මූඩ් එක ගැන. ඒ කියන්නේ මියුසික් කියන්නේ වෙනම ලැන්ග්වේජ් එකක් නේ. ඒ කියන්නේ සිංහල ලැන්ග්වේජ් එක එනවා.
ඊට පස්සේ ඉන්ස්ට්‍රුමෙන්ටල් එක එනවා. ඒ දෙක එකතු වුණාම ඒක වෙනම ලැන්ග්වේජ් එකක් වෙනවා. ඒ කියන්නේ සින්දුවක් අහලා අපි ගන්න තෘප්තියයි ඒ සින්දුවේ වචන ටික කියවලා අපි ගන්න තෘප්තියයි ඒ සින්දුවේ මෙලඩි එක ඒ කියන්නේ මේ ඉන්ස්ට්‍රුමෙන්ටල් එක අහලා අපි ගන්න තෘප්තියයි ඒ තුනක් නේ. දැන් අපි දැන් ආලවන්තකම කොල්න කන්නමට දීලා යන්න හද ගැස්ම ඒකේ මීනින් එකක් තියෙනවා. හැබැයි ඒ මීනින් එක කියන්නේ වචන ඉන්ස්ට්‍රුමෙන්ටල් එකටයි මෙලඩි එකටයි වැටෙන ලස්සන වැටෙලා කනට මිහිරියක් දෙන්න තමයි මේ සින්දු මම කන්ස්ට්‍රක්ට් කරන්නේ. ඒ එහෙම කට්ටිය මට බනින එක ගැන මට ඇත්තටම කිසිම කරදරයක් නැහැ. මට අවුලක් නැහැ. මොකද මම කරලා මගේ පරමාර්ථය වෙලා තියෙන්නේ මේ මිනිස්සෙක් කවුරු හරි මහන්සියලා හරි කවුරු කාර්යකී යද්දි හරි ජිම් එකට යද්දි හරි කවුරු වැඩිය මනසට කරදරයක් වෙන්නේ නැතුව ඒකෙන් තෘප්තියක් ගන්න විදිහට තමයි මම මේ සින්දු කන්ස්ට්‍රක්ට් කරන්නේ. ඒ සින්දු කන්ස්ට්‍රක්ට් කරද්දී අර ලිටරේචර් පැත්තට බර වෙලා ඒක අහන්න බෑ ඒ සින්දු. ඒක අහන්න වෙලාවක් තියෙනවා. අර මේ ගොඩක් බර සින්දු අහන වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට අනුව අපි දැනගන්න ඕනේ අපේ ප්ලේලිස්ට් එකම හදාගෙන සින්දුවක් හදනකොට ඒක කරන්න. ඉතින් අර වැරදි හොයන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ සමහර ඒගොල්ලන්ට වැරද්දක් ඇති ඒකේ. ඒ කියන්නේ දැන් ඒ අයුත් වැරද්දක් අරකට වැරද්ද මේක ඔක්කොම වැරද්දන්නේ. හැබැයි මම නම් කියන්නේ මයින්ඩ් එක එක්ස්පෑන්ඩ් කරලා ඔයගලන්ගේ සින්දු කියන දේ පාවිච්චි කරන්න ඔයගලන්ගේ ජීවිතේ තියෙන වෙනස් වෙලාවන් වලට අනුව හැදෙන්න. ඒ කියන්නේ ජිම් එකට හරි සින්දුවක් මේ කියන්නේ දැන් මේ එලවන ගමන් හරි මේ ආලවන්තකම වගේ සින්දුවක් අහන්න එක බෑග්ග්‍රවුන්ඩ් එකේ ලස්සනට නිකන් එනවා වයිබ් කර යන්න පුළුවන්. ඊට පස්සේ මොකක් හරි දුකක් හරි මොකක් හරි තේරෙනවා නම් අර ගොඩක්ම මීනින් එකක් තියෙන සින්දුවක් අහන්න. මම කරන සින්දු මේ වගේ සමහර ඒවා. චන්ද්‍රයන් පිදු අපි ඒ දවස්වල සෑහෙන ඇහුවා. එතකොට මෑතක ඩයස්කි නංගි ඇහුවා. සනාගේ සඳක් වෙලා මනරයි. එහෙම ජනප්‍රිය වුණානේ. හැබැයි මිතුරේ කියන්නේ එකේ ලිරික්ස් ලිව්වේ කියලා මම දැනගත්තේ කලු කියද්දි තමයි මම දැනගත්තේ මේ මෙයානේ මේ ඒක කරලා තියෙන්නේ. එතකොට මියුසික් කරලා තියෙන්නේ. එතකොට මේවල මේ ලිරික්ස් ලියලා තියෙන්නේ මෙයානේ කියලා. සාමාන්‍යයෙන් ගායකයෙක් නම් හැමෝම අඳුර ගන්නවා මේ සින්දුව කියන්නේ එයා කියලා. එතකොට එයා ෂෝස් වලට ගියාම එයාට ආදරය ලැබෙනවා. හැබැයි සමහර වෙලාවට ලිරික්ස් ලියන කෙනාව කවුරුත් දන්නේ නැහැ. ඒක මොන වගේ හැඟීමක්ද මම කියන්නේ අච්චර ජනප්‍රිය වෙලත් ලිරික්ස් ලියපු කෙනාව දන්නේ නැහැ. ඒක ඇත්තටම කියනවා නම් මට ඒක ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ අර චන්ද්‍රයන් පිදු ඒ ලියලා තිබ්බ කාලේ ඉඳන් මගේ දැන් අවුරුදු 10ක් විතර මම නිකන් අර හැංගිලා වගේ හිටිය කාලේ ඒ සින්දු ෆේමස් වෙලා ඒ මාව කවුරුත් දන්නේ අනිත් එක ඩැඩි බෑන්ඩ් එක මට දෙවනි සින්දුව දුන්නේ. ඒ ඔක්කොමටම මට සෑහෙන්න මානසික වැටලා තිබ්බේ. එතනින් පස්සේ තමයි මම සිංගර් කෙනෙක් විදිහට මගේ සින්දුවත් එළියට දැම්මේ නැත්තේ. මොකද මම සෑහෙන්න ඒ කාලේ මානසික වැටලා හිටියේ. ඒ කියන්නේ මෙච්චර ලොකු සින්දුවක් දෙන මම තාම බස් එකේ යනවා මොනවද මේක තේරෙන්නේ. ඒ වගේ ඒ කියන්නේ මම ඇත්තටම කියනවා ડિප්‍රෙෂන් කියන එක මට හොඳටම වැදුනා ඒකේ. ඒකෙන් ওই තමගේ ජීවිතේ වෙච්ච දේවල් ටිකකින් ඊට පස්සේ තමයි මම මම මේ දෙවියන් වහන්සේ කියන්නේ මම ක්‍රිස්තියන්. දෙවියන් වහන්සේව අදහන්න පටන් ගත්තාම තමයි මම දැනගත්තේ මේ මට හම්බෙලා තියෙන මේ ගිෆ්ට් එක ඒක මම දෙන්න තමයි මට තව ලැබෙන්නේ කියන එක. ඉතින් මගේ නම අඳුනගත්තත් කවුරුවත් වැඩක් නැහැ. මොකද මේ ඔක්කොම මැව්ව දෙවියන් වහන්සේ මගේ නම දන්නවා. ඉතින් දැන් මට අත්‍තරම වැඩක් නැහැ මගේ නම දැනගත්තත් නැතත් කියන තැනට මම ආවන් පස්සේ වෙන්න બોලේ ඔක්කොම මගේ දැන් නම දන්නවා. හරිද? ඒ මේ හඳුනගන්න ලංකාවේ ප්‍රශ්නයක් තමයි ඒ අර මේ ලංකාවේ නෙමෙයි ඇත්තටම කියනවනේ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රශ්නයක්. ඔයගොල්ලන් දන්න ෆේමස් මේ වෙස්ටර්න් මියුසික්කුත් ලිව්ව ඒගොල්ලන් දන්නේ නැහනේ කවුරුත්. ඒක සොංග් රයිටර්ස්ලා මියුසික් ප්‍රොඩියුසර්ස්ලා දන්න දෙයක් ඔය ඒ යථාර්ථය වටහාගෙන තමයි වැඩ කරන්නේ. අපි දැනගන්න ඕනේ දැන් තියෙන ක්ලයිමේට් එක අනුව මම දැනගන්න ඕනේ පැත්ත කරලා අඬින්න නැතුව මාව මාකට් කරගන්න. මොකද මට අපි ලෝකේ කවුරුත් ඔයාට ඒ කියන්නේ කවුරුත් මේ ඔයාට දෙයක් දෙන්න ඕනේ නැහනේ. අපිට අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපි ගිහලා දැනගන්න ඕනේ ගන්න. ඉතින් මම අඬ මේ කාලේ නාස්ති කරපු කාලයක් තිබ්බා. දැන් ඒ කාලේ ඉවරයි. දැන් මම පාවිච්චි මම TikTok පාවිච්චි කරලා Instagram පාවිච්චි කරලා ඔක්කොම වත්මම දන්නේ ඒ TikTok එකේ දාලා මම දැන්
නැජ්ජන හරි කපාගෙන ප්‍රමෝට් කරනවා පුළුවන් තරම්. ඉතින් කවු හරි يعني මම මෙතන මම මේ තත්ත්වෙ හිටියා. කවු හරි ඉන්නවා නම් ඒ තත්ත්වෙ ඉන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ක්‍රියේෂන්ස් වලට තැනක් හම්බුන්නේ නැහැ කියලා හිතනවා නම් ඕගලන් ඒ තැන ගිහිල්ලා ගන්න. ඒ තැන ගිහිල්ලා ගන්න. Instagram, YouTube, TikTok ඔක්කොම free. කවුරු හරි කාගේ හරි කනකට වැටෙනකන් කෑ ගහන්න. අන්න ඒක තමයි මම දැන් ඔක්කොමලට කියන්නේ. ඉතින් ඔව් ඒක තමයි මම නම් හිතන්නේ මගේ වැරද්ද. ඒ කියන්නේ කාටවත් බ්ලේම් කරන්න බෑ. මට ඕන තැන මම කරපු දේවල් මම මාකට් කරලා දැනගන්න ඕනේ. ඒක තමයි මම ඔක්කොමලට කියන්නේ දැන්. දැන් ඔය කතාවත් එක්ක දැන් සාමාන්‍යයෙන් අලුතෙන් එන ආටිස්ට් කෙනෙක්ට හෝ දැනට ඉන්න ආටිස්ට් කෙනෙක්ට සෝෂල් මීඩියා කියන එක කොච්චර වැදගත්ද? ඒක විතරනේ දැන් ඉතින්. ඒක තමයි ඉතින් ඒක තමයි ඒක දැන් ඇත්තටම කියනවා නම් ඒක ඇසෙන්ෂල්. දැන් මට අලුත් ආටිස්ට් කෙනෙක් ආවහම මම කියන්නේ දැන් එක්සැම්පල් එකක් විදිහට යොහානිගේ හාචුට්ටක් වීඩියෝ එකට එයා කොච්චර මහන්සිලාද කියලා බැලුවොත් ඒ කියන්නේ තාමත් මහන්සි. මම අලුත් ආටිස්ට් කෙනෙක් ආව ගමන්ම මම බලන්නේ එයාගේ ගිහිල්ලා මම බලන්නේ එයාගේ Instagram page එක හරි Facebook page එක හරි බලලා මම බලනවා හරි මේ ආටිස්ට් එක්ක මට වැඩ කරන්න පුළුවන්ද නැත්නම් හරි මට සල්ලි ගෙවලා ඔයා මම සින්දු වල දෙන්නම් ඕගලන් කරන දෙයක් කරගන්න කියලා. හැබැයි මම හැම ආටිස්ට්ම කියනවා ඔයාගේ ජීවිතේ දැන් ඔයාගේ නෙමෙයි ඔයාගේ ප්‍රේක්ෂකයන්ගේ. ඔයා ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගන්න ඕනේ ඔයාගේ හැමදේම එක්සෑම් එකක් වුණත් අසනීප වුණත් මොනා වුණත් වීඩියෝ එකක් දාන්න ඕනේ දැන්. හරි ඒ කියන්නේ ඒ අර ලෙවල් එකට එන්න ඕන නම් ඒ කියන්නේ ජනප්‍රියත්වයක් වෙයි කමර්ෂල් සක්සස් වලට ඕන නම් Instagram Facebook ඒවා දැන් තමයි ඒක බේස් ලෙවල් එක. දැන් එතනින් තමයි පටන් ගන්න ඕනේ. දැන් සමහර මන් දන්න ආටිස්ට්ලම ඉන්නවා මේ ඒගොල්ලෝ හොඳ ප්‍රොඩක්ට් එකක් හදලා දෙනවා. හැබැයි ඒගොල්ලෝ හිතනවා මේක එහෙම මහන්සිලා ප්‍රමෝට් කරන්න ඕනේ නැහැ සෝෂල් මීඩියා වල එච්චර දඟලන්න ඕනේ නැහැ. මොකද සින්දුව හොඳයි නම් මිනිස්සු ඒක අරගෙන යයි කියලා. හැබැයි ඒක ඇත්තටම එහෙමද? නෑ. හොඳ සින්දුවක් කරන එක තමයි පටන් ගන්න. ස්ටෙප් 1 තමයි හොඳ සින්දුවක් කරන එක. සෝෂල් මීඩියා TV හැම තැනම එන හැම කන්ටෙන්ට් එකක් එක්කම අපි සටන් කරනවා. අපේ මේ මයින් රියල් එස්ටේට් එක හරි පොඩි. ඒකට අපි හැම එක්කෙනා එක්කම සටන් කරනවා. ඔයා වීඩියෝ එකක් දැම්මත් මම සින්දුවක් දැම්මත් තව කවුරු හරි මොකක් හරි මේ අර ටියුෂන් මාස්ටර් කෙනෙක් වීඩියෝ එකක් දැම්මත් ඒ ඔක්කොම කොන්ටෙන්ට් එක අපි සටන් කරනවා මේ ඇල්ගොරිතම් එකත් එක්ක. ඉතින් ඔයා හොඳ සින්දුවක් දාලා මාකට් කරේ නැත්නම් කොච්චර සින්දුව හොඳ වුණත් යන්නේ නැහැ. එක මිනිස්සෙක්ගේ S2 ඉස්සරහට ඔයාගේ සින්දුව හරි සින්දුවේ කෑල්ලක් හරි 3 4 5 පාරක් ආවේ නැත්නම් ඒ මිනිස්සයා ක්ලික් කරන්නේ නැහැ. ඔයාගේ YouTube එකනේ. ඉතින් ඒක වටහා ගත්තේ නැත්නම් සක්සස්ෆුල් වෙන්නේ නැහැ ඔයාගේ මේ ඔයාගේ ක්‍රියේෂන් එකට. ඔයාගේ ක්‍රියේෂන් එක ඔයා බිගස්ට් ෆෑන් වෙලා ඔයාගේ ක්‍රියේෂන් එකට මොන ලෝකෙටම කියන්න මෙන්න මේක තමයි යකෝ මම දුන්නේ මේක බලපන් කියලා බැනුම් අහනකම් ප්‍රමෝට් කරන්න. ඒක ෆ්‍රීනේ අනෙත් එක. ඉතින් no excuses. කලු ගැන පොඩ්ඩක් මෙන්ෂන් කරපු ඉඳ එයාගේ සින්දුව ගැන කතා කරන්න නැතුව ඉන්න බෑනේ. අපි පොඩ්ඩක් මුතුත් කැඩෙනවා කලු ගැන කිව්වා. අල්ලා ජෝනා එයාගේ සින්දුව ගැනත් කිව්වොත් අනුත්තරා වණ්ඩංග ඇත්තටම ආසම සින්ද ජොලිම සින්දුවක් තමයි අනුත්තරා කියන සින්දුව. ඉස්සෙල්ලා කතා කරා සෝෂල් මීඩියා ගැන. දැන් ඒකත් ඔව් ඒක හිටුනේ වෙන අමුතුම විදිහකටනේ. මම බලන දවසක් මම මේ දැන් දාලා මම බලන් ඉන්නවා මේ මෙච්චර හොඳ සින්දුවක් මේ අය කවුද අහනවත් දන්නේ නැහැ මිනිස්සු අහනවත් දන්නේ නැහැ මිනිස්සු ඊට පස්සේ ෂේප් එකේ ඒකත් මේ ලක්ෂ 2ක් විතර ගියානේ ලක්ෂ 2ක් දෙකමාරක්. ඊට පස්සේ දවසක් කලෝ දානවා 45 million streams on TikTok කියලා. මම බලනවා දැන් YouTube එක ගිහලා බැලුවා. එහෙමත් නැහැ. TikTok එකට දාලා එහෙමත් නැහැ. ඊට පස්සේ slow version එකක් දාලා ඒක තමයි මම ඉනිසුන්ට කියන්නේ දැන් හිට් වෙන සින්දු කියලා මට එනවා කට්ටිය ලියන්න. අයියේ හිට් සින්දුව වෛරල් වෙන සින්දුව ලියන එක මම කියන්නේ මේක තමයි ගොඩක්ම කියන්නේ. අපි කවුරුත් දන්නේ නැහැ මොකද්ද වෛරල් වෙන්නේ මොකද්ද අරකද මේකද කියලා. අලුත් ආටිස්ට් කෙනෙක් නම් හොඳ සින්දුවක් කරලා ඒක මිනිස්සුන්ගේ කන් වලට යවන එක විතරයි. ඊට පස්සේ මම දැන් ඔක්කොමලට කියනවා 125 version එකක් කරන්න 125 tempo version එකක් කරන්න මේ
ස්පීඩ් වර්ෂන් එකක් ගන්න ස්ලෝ රීවර්බ් වර්ෂන් එකක් කරන්න ඉන්ස්ට්‍රුමෙන්ටල් එක දාන්න මොකක් හරි වෙන එකක් කියයි. අනිත් එක ආටිස්ට්ලා ගොඩක්ම ආටිස්ට්ලා බලන්නේ එක සින්දුවක් දාලා හිට් වෙන එක. හැබැයි අවුරුදු මං කියන්නේ අවුරුදු 10ක් 15ක් ගහන ගේමක් නෙමේක යන ගේමක් නෙමේක. ඒ කියන්නේ මේක හිතා ගන්න බෑ අද දාලා හෙට හිටලා ඔය සනා ෆ්‍රීස් ඒක මාර ඒ කියන්නේ ඒක ලක් එකක් කියන්නේ ඒක පුදුම ලක් එකක්. එහෙම වෙනවා ගොඩක් අඩුයි. ගොඩක් අඩුයි කියන්නේ ඒ ස්ටැටිස්ටිකලි බිඳුවටත් ළඟයි. බිඳුවටම ළඟයි. USA වල මේ සර්වේ එකක් කරලා තියෙනවා මේ ආටිස්ට් කෙනෙක් හිට් වෙන්න කරන්න තියෙන අවම සංඛ්‍යාව 35ක් කියලා. ඒ කියන්නේ ඔක්කොම සින්දු එකතු කරලා බෙදලා. ඉතින් අද දාලා හෙට හිට් වෙන සීන් එකක් නැහැ. ඒ කියන්නේ සෑහෙන දිග දුර ගේමක්. ඒ ගේම ගහලා එකපාරටම හිට් වුණාම මිනිස්සු හිතනවා ආයේ මේ ඊයේ දාලා අද හිට් වෙච්ච එකක් කියලා. ඉතින් එහෙමත් නෙමෙයි. ඒ ගේම ගහන්න ඕනේ බහින්න ඕනේ මේකට අවුරුදු 5ක් කට්ට ගනවා දුක් වෙනවා ඒ බහිනවා නම් බහින්න ඕනේ හරියට මියුසික් කියන දේ හරිම දුක් සාගත දෙයක් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි කියන්නේ මොකද ඔක සාමාන්‍යයෙන් මේ ආටිස්ට් කෙනෙක් වෙන්න හදනකම ගෙවල් වලින් සපෝට් කරන්නේ නැහැ මේ ලංකාවේ ඒකනේ ගොඩක්ම සීන් එක. ඉතින් මම ගොඩක් ආටිස්ට්ලට කියනවා මියුසික් කියන්නේ හොබි එකක්. ඒක හොබි එක දවසක් එයි ඒක හොබි එකට වඩා මේ ඔබට ගිහිල්ලා කියලා. අන්න එතන තමයි ඔයා කරන දේ කියන්නේ ජොබ් එකක් කරන්න. හැබැයි ඩිසිප්ලින් එක ජොබ් එක කරන ගමන් මේ වගේ ආටිස්ට් වෙඩෙත් කරන්න. මේ ඔයා දැන් සෑහෙන ප්‍රොජෙක්ට් කරලා තියෙනවානේ. දැන් ඒ වලින් ඔයා ආසම ප්‍රොජෙක්ට් එක මොකක්ද? මම ආසම ප්‍රොජෙක්ට් එක මම ගොඩක්ම ආසයි ඩයස් කෙනන්ගේ මගේ ෆේවරිට්ම එක්ස්පීරියන්ස් එකක් ඒ ඩයස් කෙනන්ගේ සින්දුව. මිතුරේ කියන්නේ තමයි මං හිතන්නේ මගේ ජීවිතේම අමතකම නොවන ප්‍රොඩක්ෂන් පැත්ත. මොකද ඒක අර රිවර්ස් එකට කට හෙලවෙන විදිය ඔක්කොම අපි බින්දුවේ ඉඳන් හදුවනේ. මම හිතන්නේ ඒ දවස්වල අපිත් දැන් try කරනවා මේ කොහොමද මේක පිටිපස්සට යනවා කට හරියට. ඉතින් දැන් අයේෂ් තමයි අපිට ප්‍රොජෙක්ට් එක ගෙනාවේ. මියුසික් වීඩියෝ ප්‍රොජෙක්ට් එක ගෙනාවේ අයේෂ් තමයි. සින්දුවක්කුත් තිබ්බේ නෑ. අපි ඉතින් මේ සින්දුවක් දැන් ඒ කියන්නේ මියුසික් වීඩියෝ කොන්සෙප්ට් එකක්ද මුලින්ම? ඔව් මුලින්ම තිබ්බේ මියුසික් වීඩියෝ කොන්සෙප්ට් එකක්. හරි අපි තුන්දෙනාව එකතු කරලා අපි තුන්දෙනා ස්ටෝරි එකකුත් හදලා ස්ටෝරි එක තිබ්බා. ස්ටෝරි එක තිබ්බා කියන්නේ මේ ගර්ල් කෙනෙක් මේ හොඳම යාළුවෝ තුන්දෙනෙක් එක යාළුවෙක් ඒ දැන් කොල්ලෝ දෙන්නෙක් එක්ක එක්කෙනෙක් චීට් කරලා අර මේ ගර්ල් එක්ක. ඒක තමයි ස්ටෝරි එක. ස්ටෝරි එක ඒක තමයි. ඊට පස්සේ ඇවිල්ලා මේක තමයි කොන්සෙප්ට් එක කියලා අපි බැලුවා. ඊට පස්සේ ප්‍රිහාන්ගේ යාළුවෙක් හිටියා. එයා සින්දුවක් කරලා අස්ලාන් ෂරීෆ්දීන් එයා ට්‍රැක් එක හදලා අපි දැන් රෙකෝඩ් කරා. ඒ රෙකෝඩ් කරපු සින්දුව අපිට සෙට් උනේම නෑ. මචං සින්දුව සෙට් නෑනේ. තුන්දෙනාටම තේරුණා. මාත් කිව්වා මම සෙට් නෑ. අසං අපු මොකක් හරි කියම එන සංකවා ගෙදර ගිහිල්ලා බලන්නකො මොන හරි එයිද කියලා. ඊට පස්සේ මම ගෙදර ගිහිල්ලා ඔක්කොම නාලා කරලා ගිටාර් එක අතට අරන් නිකන් ගහන ගමන් දැන් මිතුරේනේ දැන් කොල්ලෝනේ මිතුරේ කියන වචනේ දාලා මිතුරේ කියන් මාත් ෂා කියලා ඒක සින්දුව පටන් ගත්ත වෙලාවෙද විනාඩි 45ක සින්දුව ලියවලා දැම්මා. ඒ මම දන්නෙත් නෑ කියන්නේ එන වෙලාවට එනවා සින්දුව. හරි ඊට පස්සේ පෑ දෙකක් වගේ ගියේ නෑ සින්දුව ඉවරයි. අනිත් දවසේ ස්ටුඩියෝ එකට ගියා. මචං මේක කරමු ඔක්කොමලා සෙට් දැන් සින්දුවට අස්ලානුත් පීක් ඉන්න කාලේ යගේ ට්‍රැක්ස් එහෙම ප්‍රොඩක්ෂන් ඒ කාලේ නම් තදටම තිබ්බා. මේ දාලා රෙකෝඩ් කරලා දැන් අපි බලනවා හරි රෙකෝඩ් කරලා ඉවරයි කොහොමද දැන් මේ කටහක් දැන් වොයිස් එකද අයස් පටන් ගත්ත කාලේ කිව්වා නෑ හරි ලේසි ඔක හරි ලේසි මම ඔයාලට කියන්නම් කියලා. දැන් අයසුත් ෆුල් ෆොක්ස් හරි අයස් ෆුල් ෆොක්ස් කොහොමද කරන්නේ. ඊට පස්සේ මම බැලුවා දැන් මම ඔක්කොම වචන ටික ඉංග්‍රීසි වලින් ලිව්වා. ඒ ඉංග්‍රීසි වලින් ලිව්වහම අර සිලබල්ස් වලට කැඩෙනවනේ. සිලබල්ස් වලට කැඩලා ඊට පස්සේ මම ඒක රිවර්ස් එකට. ඒක රිවර්ස් එකට ලිව්වහම අමනසිරි වෙන්න මේක ලස්සනට එනවා. දැන් කියවලා බලද්දි කියවලා බලලා රිවර්ස් කරද්දි ලස්සනට වචන ටික එනවා මෙලඩි එකක් එනවා. ඕන්න මට කියලා පෙන්නන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඔයාලා රිවර්ස් කරලා පෙන්නන්න පුළුවන් ඕන්න. පුළුවන්. ඔව්. කරනවා. මිතුරේ කියන්නේ A3J මව්වමා සටකවරප් the massa nitness
වගස්නකපෝ ඒ නවරහගම් නිමරෙක් කවිසික් නමෝගයේ ඉවිද් නසවපේ රුතිම් විගුඩේ පවසන් දිවියේ ගෝමන් ඉසිවක් එළමින්ම ගහරවනේ ඔබගෙන් සගවා සිටිනා සෑමනා බඩවක සාමවා මේ ජීවිතේ අන්න ඕක රිවර්ස් කරලා බැලුවොත් ඒකනේ දැන් නිකන් අහද්දී නියම් පොඩි අර රිවර්ස් කරලා ඒ මේ දැන් මං ප්‍රිහාන්නොත් එක්කත් කතා කරගෙන ඉතින් ප්‍රිහාන්නත් කිව්වා අඩේ මාර මේ කියන්නේ මට තාම මතකයි ඒ ටික ඒක කියලා දැන් අපි රීමේක් එකක් කරන්න යන්නේ එහෙම මියුසික් වීඩියෝ එකක් කරයි දන්නේ නැහැ ඒකේ එලිමන්ට්ස් ටිකක් පාවිච්චි කරයි රිවර්ස් එලිමන්ට්ස් ටික හැබැයි දැන් මේ ට්‍රැක් එක හදාගෙන යනවා මම අන්තිම ප්‍රශ්නට කලින් එකක් අහන්න වා මොකද්ද හිතන්නේ ජීවිතේ සතුට කියලා ජීවිතේ සතුට කියන්නේ මේ අගේන තමන්ගේ අයිඩෙන්ටිටි එක ඉගෙන ගන්න එක තමයි කියන්නේ තමන් මේ ලෝකෙට ඇවිල්ලා තින්නේ ඇයි කියන ප්‍රශ්නෙට ඒ උත්තරේ හොයාගන්න පුළුවන් නම් අනිත් එක ඔයාගේ ෆීල්ඩ් එකේ ඔයාට උඩටම කියන්නේ හොඳටම ඔයාගේ ෆීල්ඩ් එකේ ඔයා මහන්සි වෙලා ඔයාගේ මේ ස්කිල් එකයි ටැලන්ට් එකයි හොඳටම ඩෙවලොප් කරලා ඒකේ টොප්ම තැනකට එන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ සල්ලි හම්බුණත් නැතත් මොකද නෑ අර කොම්පිටන්ස් එක කියන්නේ මගේ ගැන මාර ෂෝ එකක් තියෙනවා ඒ මං දන්නවා මං කවුද කියලා අන්න ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් තමයි මං හිතන්නේ ජීවිතේ ඇත්තටම කියනවා සෑහෙන සෑහෙන දුරකට ජය ගන්න පුළුවන් ඒක විදිහට තමයි ඉතින් මමත් කිව්වේ මට මගේ ඩෙන්ටිටි එක තියෙන්නේ මගේ දෙවියන් වහන්සේ ගැන ජීසස් ගැන තමයි මගේ ඩෙන්ටිටි එක තියෙන්නේ මෙයාගේ මේ child of God ඒ මං එයාගෙන් තමයි ඇවිල්ලා තින්නේ ඒ මම මගේ ඔක්කොම වැඩ කටයුතු කරන්නේ මොකද මට මේ ෆ්‍රී ලැබිලා තියෙන ටැලන්ට්ස් නිසා ඉතින් මං කොච්චර ලොකු තැනකට ගියත් මම දන්නවා මේ ඔයගොල්ලෝ හිතන්න මම ජීවිතේ ලියලා තියෙන දෙවනි සින්දුව චන්ද්‍රයන් පිටු ඒක මම වෙන්න බෑනේ කියන්නේ තේරෙනවද ඒ මම වෙන්න බෑ මට නිකන් මම උප්පත්තියෙන්ම ලැබිච්ච දෙයක් මම එළියට දාපු දෙයක්නේ ඉතින් මම ජීවිතේ කොහෙට ගියත් මම දන්නවා මට කිසිම ප්‍රෙෂර් එකක් නැහැ මොකද මම දන්නවා මට මේ ලැබිලා තියෙන මේක නිකන් ෆ්‍රී මම ඒක පාවිච්චි කරලා දෙවියන් වහන්සේ මගේ ජීවිතේ කරලා තියෙන දේවල් ගැන මිනිස්සුන්ට කියලා දෙන එක විතරයි මගේ එකම පරමාර්ථය ඒක තමයි මගේ ජීවිතේ තියෙන ලොකුම සතුට මොකද මම දන්නවා ඒක නිකන් මෙම්බර්ෂිප් එකක් වගේ නෙමෙයි මම දන්නවා මගේ පීස් එකයි මගේ ඇතුලේ තියෙන ඇතුළාන්තයෙන් තියෙන පීස් එකයි මගේ ඇතුළාන්තයෙන් ප්‍රශ්න තියෙනවා ඕන තරම් හැබැයි පීස් එක දන්නවා මේ ඔක්කොම ඇව්ව දෙවියන් වහන්සේ මගේ පියාණන් වගේ මට ආදරේ කියන එක තමයි මගේ තියෙන ජීවිතේ තියෙන ලොකුම පීස් එක. ඉතින් ස්පිරිචුවල් පැත්තෙන් මම කියන්නේ ඔක්කොමලට කතෝලික හරි ක්‍රිස්තියානි හරි වෙන්නේ කියලා. හැබැයි ස්පිරිචුවල් පැත්තෙන් ඒ ස්පිරිචුවල් ලයිෆ් එකක් ගොඩනගා ගන්න එක තමයි මේන්ම දේ. ඒ කියන්නේ අර කොච්චර ජීවිතේ කම්කටොළු ප්‍රශ්න තිබ්බත් අර පීස් එක ආරක්ෂා වෙනවා ඒ ස්පිරිචුවැලිටි එක හොඳට තිබ්බොත්. ඒක තමයි මගේ ජීවිතේ තියෙන ලොකුම සතුට. වැඩසටහනේ අන්තිමට ඇවිල්ලාද මේ ඉස්සරහට මොනවද එන්න තියෙන ආගේ අලුත් වැඩ? ඉස්සරහට දැන් මගේ most excited තමයි මේ යොහානිගේ චුට්ටක් කියලා සින්දුවක් එන්න තියෙනවා. ඒක ඔක්තෝබර් 3 වැටෙන්නේ. ඊට පස්සේ එයාගේ ඇල්බම් දෙකක් කරනවා අපි දැන් මොකද. ඊට පස්සේ අමාෂා තිසේරාගේ සින්දුවක් තියෙනවා. ශුංගාරය කියලා සින්දුවක් තියෙනවා. ඒක එන්න තියෙනවා. ඊට පස්සේ වැඩ ගොඩක් තියෙනවා. ටිමොති අයිසැක් ටිමොති එයාගේ සින්දු 4ක් කරලා තිනවා. ඒක මම හර එක්සයිටඩ් මොකද රොක් පැත්තම ගොඩක් එක්ස්ප්ලෝර් මම හිතන්නේ එයාගේ පොඩි යුනික් ලංකාවේ මේ මොහොතේ නැති යුනික් අන්න ඒක මාරම ලස්සන භවිෂ්‍යයක් තියෙනවා. ඒක එළියට ගන්න අපි සෑහෙන මහන්සි වෙනවා. එයාගේ ඩෙන්ටිටි එක ඩෙවලොප් කරන්න. මගේ සින්දුවක් කියනවා. මං ලිව්ව සින්දුවක් ප්‍රේම ගිය කියලා අර මේ අනුරාගෙන් ලයින් එකේ යන සින්දුවක්. තව මගේම කොලැබොරේෂන්ස් දෙකක් තුනක් තියෙනවා. මම ඒක වුණාම කියන්න. ගොඩක් හිප් හොප් රැප් පැත්තට බර වෙන්න කොලැබොරේෂන්ස් දෙකක් තියෙනවා. සෑහෙන ගොඩක් දේවල් වෙනවා. ඒක හොඳයි.
මේ ප්‍රෝග්‍රෑම් එකේ කොහොමරි දැන් අන්තිමට දැයිලා තින්නේ මේ වාගේ ඉස්සරහ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා Thank you. ප්‍රාර්ථනා කරනවා thank you thank you so much thank you මාව අඬ ගැහුවට ඔයාගේ TikTok වලට ගොඩක් රට කැලඹූ TikTok page එකක් තියෙනවා ඒ කරන දේටත් මට සෑහෙන මම ඇත්තටම කියනවනේ appreciate කරනවා ඒ ඔක්කොම කරන දේවල්ට අවුලක් නැහැ මේ සින්දුවක් කොපි කරා කියලා මොනවද වෙන්නේ නේද ඒක තමයි ලැජ්ජ වෙන්නේ සමහරව හිතනවා මේ මම තරහට දානවා කියලා නෑ මාත් එක්ක enjoy කරලා ඔව් ඔව් අනිවාර්යයෙන් අනිත් එක අවුලක් නැහැ ඉතින් තමන්ගේ හද සාක්ෂියට අනුව ඔක්කොම ජීවත් වෙන්න ඕනේ අනිවාර්යයෙන් හරි ඉතින් ඒ හද සාක්ෂියට පඩහැනිව ගිහිල්ලා මොකක් හරි එලිදරව් වුණාම කරන්න දෙයක් නැහැ හැබැයි මියුසිෂියන් ඒ කම්පෝසර් කෙනෙක් වුණාම ඇත්තටම කියනවා නම් මේ ඒ වෙන දෙයක් තමයි මේ ගොඩක් ඒ කියන්නේ මේ මිනිස්සු දෙන්නෙක් අතර කරන මේ ඒගොල්ලන් එකට හිටියේ නැතත් ඒ යුනිවර්ස් එකට එන මෙලඩි එකක් සමහර වෙලාවට දෙන්නගේ එකම වෙනවා සමහර වෙලාවට ඉතින් ඒක වෙනවා සමහර වෙලාවට කොප්පම ගහන ඇති මන් දන්නේ මම ඕක කියන්නේ මෙලඩි එක විතරක් නෙමෙයි සමහර සේම් දැන් මට මගේ යාළුවෙක් හම්බුණා කියන්නේ මීට කලින් අපි දෙන්න හම්බෙලා තිබ්බේ නැහැ හැබැයි අපි දෙන්නටම එකම අයිඩියා එක තිබිලා තියෙනවා අන්න ඒක තමයි මම ගොඩක් ඒක දකින දෙයක් තමයි මට දැන් අයිඩියා දැන් අවුරුදු 5කට 6කට විතර ඉස්සෙල්ලා අයිඩියා එකක් කියලා මම අම්මට ඉතින් මේක මරු අයිඩියා එකක් කරන්න ඕනේ කරෙන්නේ නැහැ කම්මැලි වගේ ඉන්නවනේ ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ එකපාරට Instagram එකේ YouTube එකේ දකින ඒ අයිඩියා එකම කවහර වෙන කාර්ය කරලා ඒ අර අපිට අයිඩියා එකක් එනවා කියන්නේ අපිට කොහෙන් හරි විශ්වෙන් දෙන අයිඩියා එකක් ඒක හැබැයි ඔක්කොමලට එනවා ඒක කවහරි එක්සිකියුට් කරන එක තමයි මේ මුලින්ම කරන එක නා Apple වගේ කෙනෙක් කියලා ඒක ඔව් එහෙමත් මේ එහෙනම් මේ අපි තවත් ප්‍රෝග්‍රෑම් එකකින් හම්බෙමු එතකන් thank you thank you so much